හායි මගේ යාළුවනේ හේෂිකුක් YouTube channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. අද මගේ වීඩියෝ එකකින් ගෙනාවේ තිබ්බටු මාළුවක් හදන විදිහ. අපිට මේකට ඕන වෙනවා තිබ්බටු, පරිප්පු, කහ කුඩු, මිරිස් කුඩු, ලුණු කුඩු, පොල් කිරි, ඒ වගේම තක්කලි, ලුණු, අමු මිරිස් සහ රම්පෙක්. ඉතින් යාළුවනේ අපි මුලින්ම කරන්න ඕනේ අපේ තිබ්බටු ටික මේ විදියට කඩා ගන්න ඕනේ. අපේ මේ තිබ්බටු කරිය හදන අමුද්‍රව්‍ය වල ප්‍රමාණ මම description එකේ දාන්නම්. දැන් අපි කරන්න ඕනේ තිබ්බටු ටික මේ විදියට ඇතිලියට දාලා තිබ්බටු වැහෙන ප්‍රමාණයට වතුර දාගන්න ඔයාලා. වතුර ටික දැම්මට පස්සේ ඔයාලා ලුණු ටිකකුයි කහ කුඩු ටිකකුයි මේ විදිහට දාගන්න. ඊට පස්සේ ඔයාලා මේ විදිහට මුඩියකින් වහලා විනාඩි 10ක් විතර තඹ ගන්න. තිබ්බටු ටික තැම්බෙන අතරේ අපි පරිප්පු ටිකත් මේකට දාගමු. ඔන්න දැන් අපේ පරිප්පු ටිකත් හොඳට තැම්බිලා තියෙන්නේ. දැන් අපි මිරිස් කුඩු, තක්කලි, ලුණු, රම්පේ මේ ඔක්කොම ටික දාගන්න ඕනේ. ඊට පස්සේ යාළුවනේ ඔයාලා මේ විදිහට හැන්දකින් චුට්ටක් කලවම් කරන්න. දැන් නම් අපේ තිබ්බටු මාළුවේ හොඳ සුවඳකුත් එනවා. දැන් අපි මේකට පොල් කිරි ටිකත් එකතු කරගමු. පොල් කිරි ටිකත් එකතු කරාට පස්සේ ඔයාලා මේක ලිපේ විනාඩි 10ක් විතර තියාගන්න. ඔන්න යාළුවනේ දැන් අපේ තිබ්බටු මාළුව හදලා ඉවරයි. ඔයාලත් මේ විදිහට හදලා බලන්න. එහෙනම් ඉතින් අදට මං ගිහින් එන්නම්. ආයෙමත් දවසක රසම රස රෙසිපි එකකින් හමු වෙමු.